චූටි දුව ඈ මොනවද බලන්න? අර ඈත ගලේ අලි ඉන්නවද කියලා බලන්න. මේ ගලේ අලි? මේ ගලේ කොහෙද සුද්ධි අලි පිස්සුද ඔයාට? නෑ ගලේ අලි ඉන්නවද කියලා බලන්න. ඔය ගලේ අලි ඉන්නවද පිස්සුද ඔය? ඒක තමයි මම මේ බලන්නේ අලි ඉන්නවද කියලා. ඉතින් ඔය ගලේ අලි නෑනේ. අලි ඉන්නවද කියලා බලන්න. හරි හරි ඔය ගලේ මෙච්චර කාලයක් අලි හිටියද? නෑ අලි ඉන්නවද කියලානේ බලන්නේ. ඉතින් ඔයා දන්නවනේ ගලේ අලි නෑ කියලා. යොත්. ඉතින් සුද්ධි ඔය ගලේ අලි නෑ කියලා ඔයා දන්නවනේ. ඔව් ඔව් මේ ගලේ අලි නැති බව මම දන්නවා. ඉතින් ඒ වුණාට මම මේ ඉන්නවද කියලා බලන්න. ඉතින් දරුවෝ අලි නැති වගේ දන්නවනම් ඉන්නවද කියලා බලන්නේ මොකටද? නෑ ඉන්නවද කියලා බලන්නේ. ඉතින් දරුවෝ ඒ ගලේ අලි නැති වගේ හොඳටම දන්නවනම් ඉන්නවද කියලා බලන්නේ මොකද්ද? ඉතින් නැති නිසානේ ඉන්නවද කියලා බලන්නේ. ආ එන්නකෝ චූටි දුව මම ආවට පෙන්නන්න. මෙන්න මේ. ඕන දැන් අපි මේ ගල ගාවනේ ඉන්නේ. හරි. මේ බලන්න. දැන් මෙතන අලියෙක් ඉන්නවද? නෑ මෙතන අලියෙක් නෑ. ආ ඒකනේ මං කිව්වේ ගලේ අලියෙක් නැහැයි කියලා. A few moments later. චූටි දුව මොකක්ද ඔය කරන්නේ ඔතෙන්ට වෙලා? අලියෙක් ඉන්නවද කියලා බලන්න. ඔතන දැන් අලියෙක් නැහැ කියලා මම පෙන්නුවානේ ඔයාලට. ආයි මොකක්ද ඉතින් බලන්න. මේ මන්ද මේ ළමයා නා. එන්නකෝ මේ එන්නකෝ. ඕක හරියන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙනවා. එන්නකෝ. මේ මෙතන වාඩි වෙයි. ආ. මේ කොලේ අතර ගන්න. දැන් කොලේ මොන පාටද? සුදු පාට. ආ හරි. ඔකේ මොනක්වත් තියනවද? නෑ. නෑනේ. දැන් ඔකේ අලියෙක් ඉන්නවද? නෑ. ආ ඒකනේ. අන්න හරි. ඒ වගේ තමයි අර ගලෙත් අලියෙක් නෑ. A few moments later. සුද්ධි මොනවද ඔක දිහා තව බලාගෙන ඉන්නේ? අලියෙක් ඉන්නවද කියලා බලන්න. ඕකේ කොහෙද අලියෙක් දැන් ඉතින් කියලා දුන්නේ මම. නෑ නැති හින්දානේ බලන්න. මාර වැඩක් මේක. චූටි දුව. ඕක හරියන්නේ ඕක පැත්තකින් තියන්න. ය. ඉන්නකෝ මම ඔයාලට මම ඔප්පු කරලම් පෙන්නන්න. අපි යන්කෝ. ය. ඕම ය. ආ යන්කෝ මම පෙන්නන්න ඔයාලට ඔප්පු කරලම්. අයියෝ ඔච්චර ගියා චූටි දුව තේරෙන්නේ නැද්ද? ඕම ය. මේ කොළඹ කොහෙද දුවේ අලි? දැන් ওই වටපිට බලන්නේ අලි ඉන්නවද කියලාද? අසුද්ධි. යන්කෝ ඔන්න. මම ඔයාලට ඔප්පු කළාම පෙන්නන්න. එන්න. කොහොමද? ඉස්සරහට යන්න. කොහොමද? දැන් බලන්න වටපිට අලි ඉන්නවද කියලා නෑනේ. කොහේ පේන්න කොහේ හරි ඉන්නවද අලි නෑනේ. හරිද? කොහෙවත් පේන්නේ ඉන්නවද? නෑ. හරිද? මෙහෙ අලි නෑ. ඒක නිසා තේරුම් ගන්න. හරිද? හොඳට බලන්න වටපිට මේ කොහෙවත් අලි ඉන්නවද නෑනේ. උඩ බලන්න එපා අහසේ අලි නෑනේ. අන්න තාත්තේ. ඔන්න සුද්ධි දුවන්න.